විසින් හසුරුවන දේශපාලඥයා ආර්ථික ප්‍රශ්නයක් ඇති කරලා තිනවා. අපි ඒ පැත්තට බයක් ඇති කරලා අපිව දහ ගන්න අර කට්ටිය උත්සාහ කරනවා. ඔබ නෙමෙයි දියසෙන්. නෑ මම කියනවා පැහැදිලිව. මම කවුද දියසෙන්? දියසෙන් නැති රටේ. දියසෙන් රටේ කොතනක හරි ඇති. එතුමා අනිවාර්යයෙන්ම රටේ ජනාධිපති වෙනවා. ඒකත් මම කියන්න කෙලින්ම. ඔබ එතුමාට තියෙන අවස්ථාවනේ නැති කරන්නේ ජනාධිපති තරඟයට ඇවිත්. පොඩක් ඉන්න. මම වෛද්‍යවරයෙක් නම් නර්ස් ඔබ නම් අපේ හාමුදුරුවෝ ඇටෙන්ඩන්ට් නම් මෙතන රෝගියෙක් ආවොත් ඔබත් මමත් දෙන්නම නැත්තම් රෝගියාගේ ලේ වහන වෙනවා නම් මොකද්ද කරන්න ඕන ඇටෙන්ඩන්ට්? රෝගියා බලා ඉන්නවද අපි කවුරු බලා ඉන්නේ නැහනේ. අනිවාර්යෙන්ම උඩ ප්‍රතිකර්ම කළ යුතුයි. ඉතින් ඇයි වෛද්‍යවරයා මේ හැංගිලා ඉන්න තාම එළියට එන්නේ නැතුව? මෙහෙමයි. ඔබට ඉපදුන ගමන් ඇවිදින්න පුළුවන්ද? මේ ලෝකේ කිසිම කෙනෙකුට බෑ. යම් ඔබ අහන්න ඕනක දුටුගැමුණු කුමාරයා හිටියා නම් ඔබ අහනවාද දුටුගැමුණු කුමාරයා හැංගිලා හිටිය කාලයක්. වලගම්බරතුමත් හැංගිලා හිටිය කාලයක්. හරි. අපේ පණ්ඩුගාපේ කුමාරත් හැංගිලා හිටිය කාලයක්. හරි. ජේසුතුමත් හැංගිලා හිටිය කාලයක්. ලෝකේ. හරි. එතකොට මේ ලෝකේ යම් ගැලවුම් කරුවෙක් නිර්මාණය වුණේද ඒ යම් ගැලවුම් කාර්යය තීරණය කරගන්න අතුරු ඒ ඔහු හැම ශ්‍රේෂ්ඨම නිසි තැනට බලාත්මක වෙනතුරු හරි ඔහු සංගවි සිටිය යුතුයි. මොකද ඔබ හිතනද මේ රටේ දියසෙන් කියලා මහා චරිතයක් ආවොත් මේ මිනිස්සු ඉන්න දෙයිද? මොකද කරන්නේ? නික්කමට ඔබ හිතලා බැලුවද මාධ්‍ය තුල කරන විගඩම පුද්ගලයෙක් දේශීයත්වයේ පිළිබඳ කතා කරොත් ජාතිකත්වයේ ආගමිකත්වයේ පිළිබඳ නැත්නම් අපේ උරුමයේ පිළිබඳ කතා කරොත් යම් ඔබ නොදන්නා විෂය පරාසයක් කතා කරොත් ඔහු උස්සනවා මාධ්‍ය තුල. උස්සලා මොකද කරන්නේ? ඔහුට ගහලා දානවා බිඳ වටනවා ආයුට නැගිටීමක් නැහැ. මොකද රට ජාතික වශයෙන් ආගමික වශයෙන් අපි බිඳ වැටලා ආර්ථික වශයෙන් බිඳ වැටලා සමාජ වශයෙන් බිඳ වැටලා සෑම වෛද්‍ය ශේෂ්ත්‍ර බිඳ වැටලා සෞඛ්‍ය ශේෂ්ත්‍ර බිඳ අධ්‍යාපනයේ බිඳ වැටලා හරිද මිනිස්සු නොමිනිසුන් බවට පත් වෙලා හරිනේ අපි එහෙනම් මේක පූර්ණ කරගන්න යම් පුද්ගලෙක් සිටිය යුතුයි හරි එතකොට අපි කිව්වා මෙන්න මෙහෙම පුද්ගලෙක් යුතුයි එනවා ඒකට මම ඔබට හොඳ උදාහරණයක් කවුරුත් පිළිගන්නේ ලංකාවේ භූතැටි තියෙනවද ඔබ අහන්න අතුරුසගේ පෙරදින විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යවරයා මෙතුමා ඍජු අහන්න භූකම්පන සිදු වෙන්න භූතැටි ලංකාවේ තියෙනවද නෑ තමයි භූකම්පන වෙනවා කොහොමද වෙන්නේ මේක පිළිබඳව ඔබ අග්ගඤ්ඤ සූත්‍රයේ කියවන ඔබට අග්ගඤ්ඤ සූත්‍රයේදී මේක පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කරපු කාරණා පැහැදිලි වෙනවා දෙක ඔබ දන්නවා බුරුවි කියලා කුණාටුවක් ආවා බුරුවි කුණාටුව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බොහෝම ලෝකෙත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වලින් පැහැදිලි අනුතුරන් ගෙවුවා ලංකාව මෙන්න මේ කොටස වවුනියාව ඇතුළු ප්‍රදේශයේ සම්පූර්ණ විනාශ වෙනවා කියලා. හැබැයි ඇතුළු වුණාද භූමියට ඇතුළුනේ මෙන්න මේ විදිහට. මෙහෙම තියෙනවා නම් මතක තියාගන්න මෙහෙම ආපු එක මෙහෙම ඇවිල්ලා මෙතන කිලෝමීටර ගාණක් තැන්දී මෙහෙම මේ පැත්තට හැරිලා එක පැත්තට ගමන් කළා උතුරු ඉන්දියාවට ගමන් කරනවා. මේක හැරෙව්වේ දියසෙන්ද? පොඩක් ඉන්න. මම කියන්නේ මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නයක් සයන්ස් කරපු දරුවෝ ඉන්න අපරට මිනිස්සු උගත් මම බුද්ධිමත් කියලා කියන්නේ උගත් මම අහනවා ෆිසික්ස් කරපු දරුවන්ගෙන් මම මේකට තියරිය කියන්න මෙහෙන් යම් අධික වේගයෙන් යම් ප්‍රවේගයකින් එන යම් වස්තුවක් කියලා හිතමු වස්තුවක් නොමතර අංශුමය වස්තු මෙතන තියෙනවනේ මේ දේ එකපාර නවතින නම් මෙතන ස්තරයක් තිබිය යුතුද නැද්ද අංක 1 2 මේක යම් දිශාවකට හැරලා එකම දිශාවට ගමන් කරනවා අනිත් පැත්තෙන් ප්‍රතිවිරුද්ධ ශක්තියක් බලයක් ඒ පැත්තේ යෙදවිය යුතුයි මේකට ප්‍රතිවිරුද්ධව හරිනේ එහෙම දෙයක් නැතුව මේ දේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ මට භෞතික විද්‍යාව පුළුවන් හදා ඔබ යෝජනා කරන්නේ දියසෙන් බලය නෑ මම කියන්නේ මේ රටේ එහෙම පුද්ගලෙක් ඉන්නවා දියසෙන් බලය නෙමෙයි එහෙම ආධ්‍යාත්මික ශක්තියක් තියෙන පුද්ගලෙක් මේක ඉන්නවා කොතනක හරි එයා එනකන් ඔබ දුරේ බාර ගන්නවා නෑ මම කියන්නේ මම ප්‍රශ්නේ එළියට ගේනවා මම ඇත්ත ප්‍රශ්නේ කතා කරනවා මොකද මේ රටේ මිනිස්සු කොලේ වහලා ගහන්නේ හරිද අපි කතා කරන ආර්ථික ඔබතුමා කතා කරන්නේ ආර්ථිකය ගැන මම කියන්නේ ආර්ථිකය නෙමෙයි මේ රටේ ප්‍රශ්නේ මේ රටේ ආර්ථිකය නෙමෙයි තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද ප්‍රශ්නේ මේ රටේ තියෙන විජාතික බලවේග විසින් හසුරුවන දේශපාලඥයා ආර්ථික ප්‍රශ්නයක් ඇති කරලා තිනවා අපි ඒ පැත්තට බයක් ඇති කරලා අපිව දහ ගන්න අර කට්ටිය උත්සාහ කරනවා